Hello guys, good morning. ඉතින් කොහමද? ඔන්න අද ලස්සන ගමනක් යන්න හදලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති thumbnail එක post එකේ මම දාලා තිබ්බා. කොහෙද යන්නේ කියලා දැක්කනේ කතරගමට යන්නේ. ඉතින් උදේ පිටත් වුණා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් මේ travel boy සූරිය වැව ඔන්න ඉතින් පොඩ්ඩක් කෑම කන්න නෙමෙයි මේ චුට්ටක් නැවතුව රෙස්ට් කරන්න මහන්සි හින්දා මේ උදේ පාන්දරනේ ආවේ මෙතන හෙළ බොජුන් හලක් තියෙනවා ඒකේ පොඩක් මොනවාරි කන්න යන්න බැලුවේ ඊට පස්සේ මේ පැත්තේ ආවට කඩවල් ටිකක් තියෙනවා ඒක වලට මොනවා හරි එහෙම ගන්නව නම් මේ කළු දොදොල් මෙතන දාලා තියෙනවා මොනවා හරි ගන්නව නම් මේ පැත්තේ ආවට කඩවල් ටිකක්ම තියෙනවා අපි මෙහෙන් හැරෙමු මෙතන ශ්‍රී අමරදේව ආදර්ශ ගම්මානය එහෙට යන්නේ නැහැ මේ පා මේ හරවන මතක තියාගන්න කට්ටිය එනවනම් මෙතන හෙළ බොජුන් හල එත් එක්ක මතක තියාගන්න පුළුවන් කැම්බි මෙහෙම ගන්නව නම් මේ පැත්තේ මේ කඩවල් ටිකක් තියෙනවා අපි යන්න අර පාරේ ආවේ තනිකර දැන් හදලා අලුතෙන් ලස්සනට තියෙන පාර හොඳයි වීඩියෝ එකේ දකින්න තියෙනකොට දැන් යන්න ඕනේ මේ පැත්තට තව කිලෝමීටර් 40 මම හිතන්නේ 45ක් වගේ යන්න තියෙනවා මේ කතරගමට යන්න බලමු දෙමළට මෙතන මේ තියෙන හෙළ බොජුන් හල නැවතුවා මේ ඇත්තම කිව්ව මේවයි කෑම මේ පිරිසිදුයි හොඳට දෙනවා මේ කෑම මේ එහෙනම් මේවයි රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ කන්න කියලා ඉතින් එහෙනම් ආයි දැන් හම්බෙමු මේ travel boy ඔන්න හරවල යන ගමන් දින කතරගමට තව කිලෝමීටර් 19ක් තියෙනවා ඔන්න දැන් අපි ඉන්නේ තිස්සවහරාවේ අපේ නදියර පැත්තේ
තියෙනවා කිලෝමීටර්. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ දදුරු නැති රැක නිදි මගේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ අගරල්ලන් ආස කමලේ උදාක ආදරේ මේ පැත්තෙන් තමයි කිරි වෙහෙරටයි දේවාලටයි යන පාර තියෙන්නේ. ඔන්නෝම යන්නේ. මෙන්න මැණික් ගඟ තියෙනවා. අපි දැන් ඔන්න කිරිවෙහෙරට යන්න හදන්නේ. මේ දන්නවනේ ඉතින් අද කාලගුණේ අයහපත්. මේ ඔයාලට දෙයක් කියන්න ඕන පොඩි විස්තරයක්. මේ අර වෑන් එන මේ දැන් මේ වෑන් එකක් තරවනවා. මේ වෑන් එනවා කියන්නේ කොළඹින් ඔයාලා පාස් එකක් හදන් එන්න ඕන. නැත්තම් මේ ටික මේ පයින් තමයි යන්න වෙන්නේ ඔයාලට. අපි දැන් පිවිසුණා. ලස්සන දින මේ ගස් කොළම වල එහෙම. දැන් මේ පයින් යන්නේ මේ කොළඹින් පාස් එක ඔයාලා හදන් එන්න ඕනේ. මේ කතරගමට යනවා නැතුව මේ වෑන් එකක් මේ කියන්නේ කාර් එකක් මේ පාරේ යන්න බෑ. අපි යන්නේ දැන් ඒකින්ද මේ පයින් යන්නේ. මේ ආවට ලස්සනයි. ඔන්න මෙහි පැත්තට හැරුණා. අර තව මිනිස්සු අර පැත්තේ පයින් එනවා. ඒ මං කිව්වේ විස්තරයක් ඔයාලට ඒක දැනගෙන එන්න මේ එනවන කතරගමට. මේ මොකද කොළඹින් ඔයාලේ පාස් එක හදාගෙන එන්න නැත්තම් මේ අතන පොලිසියෙන් හැමතැනම ඒ කියන්නේ චෙක් කරනවා. ඒ කියන්නේ මේක ඇතුළට එන්න දෙන්නේ නැහැ වාහනේ. මේ බස් යන්නේ මේවා පාස් හදාගෙන ඇවිත් තියෙන්නේ. නැත්තම් මේ ඇතුළට යන්න දෙන්නේ නැහැ. එළියේ නැත්තම් 3 wheel තියෙනවා 200යි මේක ඇතුළට එන්න පුළුවන්. හැබැයි පොඩ වෙනසක් පයින් යනවා. කාලගුණේ නම් අද අයහපත් කියලා පේනවා. ඉතින් මේ උඩහස බලන්න. මෙන්න මෙතන තමයි තෙල් සහ වහන් දල්වන ස්ථාන තියෙනවා. මෙන්න කතරගම කිරි වෙහෙර. මෙන්න කතරගම කිරි වෙහෙර. මිනිස්සු ඉන්න කාලගුණේ බලන්නේ නැහැ ඉතින් මිනිස්සු. එතන අර පහන මොන අපි දැන් චෛත්‍ය වටේට යන්න හදන්නේ. මේ තියෙන්නේ කතරගම කිරිවෙහෙර. දැන් කිරිවෙහෙර වැදලා අපි දැන් යන්න හිතන් ඉන්නේ දේවාලට. එහෙනම් දේවාල දිහා හැමුවෙමු. මේ ට්‍රැවල් බෝයි කතරගම ඉඳලා. දැන් උන් අපි යන්නේ කතරගම දේවාලට.
ඔන්න අපි දැන් ඔය කතරගම දේවාලට යන පාරේ ඉන්නේ. කාලගුණේ තමයි හිතේ අවුලකට නැත්තම් ලස්සනයි මේ පැත්ත. මේව කොහමද ලස්සන? අර කට්ටිය එනවා අර පැත්තට අපි පොඩ්ඩක් මේ පැත්තෙන් ආවා. අපි පොඩ්ඩක් වෙනසකට එක්ක ආවා මේ පැත්තෙන් බලන්න. අපි දැන් අර කතරගම වලට සුම් මාර්ගයේ ඉන්නේ. සෙනග ඉන්නෝ රැස්ස කියලා බලලා නැහැ. ඔන්න කතරගම දේවාලය. ඔන්න ඇතුල් වුණා. අන්න අරකින් අපි දැන් ඇතුල් වෙලා ඉන්නේ. එන්න ඇතුළ. අපි දැන් ඔන්න කතරගම මෙහෙන් දැන් කතරගම දේවාලයෙන් අපි යන්න හදන සෙල්ල කතරගමට. මෙතන රෙස් කරන ඔන්න ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා ටික වෙලා ඉඳලා යන්න පුළුවන් මේ හරියේ. ඒක කරන්නේ පූජා පාරන්නේ විතරයි. උත්සාහ ගිනාන පොඩියට යනවා. टूरिस्टලාත් ඇවිල්ලා තියෙනවා වේනෝ. මේ ඉන්න ටූරිස්ට්ලාත් ඇවිල්ලා කතරගමට. ඕ සංචාරකයෝත් ඉතින් එනවා. මේ තියෙන්නේ දන්නේ නැති කවුරු මැණික් ගග. කතරගමෙන් ඉතින් යන්න තියෙන්නේ ගග තමයි මැණික් ගග. දැක්ක පේනවා ඇති ඔය කට්ටියන්ට මැණික් ගග. කට්ටිය නාන්නේ අද කාලගුණෙත් එක්ක නාන්නේ ගන්න නැහැ මම ඉතින්. ඊළඟට මම බලන්න මේ මාළු ඉන්න මේ හරිය. බබා නැගිටින්න පස්සට දෙන්නවා. ලෙලිත් බලන්න. මාළු ඉන්න බෑ වන්නම් බයින්නේ. ඔයයට පඩිසේ වෙලා අනේ වල බබා බලන්න යන්නේ මම. අනේ මාළු වෙනවනේ. ඔන්න අපි දැන් ඉන්නේ සෙල්ලම් කතරගම. ඔන්න දැන් අපි ඉන්නේ සෙල්ලම් කතරගම. මේ ඔන්නෝම තියෙන්නේ දැන් අරහෙන් ආවේ සෙල්ලම් කතරගම තියෙනවා. දැන් වෙලාව 12:40යි.
ඉතින් ඔය තියෙන්නේ සෙල්ල කතරගම. මේ ඇතුළේ තියලා අර පැත්තට යන්න ඕන. ගිහිල්ලා වීඩියෝ කරමු. යනවා වීඩියෝ කරන්න. සෙල්ල කතරගම චෛත්‍යය. දැන් නම් වැස්ස නැහැ. අවුව ලාවට දැනෙනවා රස්නේ. අපි කතරගමට යද්දී ඉතින් එහෙම නෙමෙයිනේ. කතරගමට යද්දී ලාවට පොදක් යනවා. ඒ වුණාට කාලගුණේ අවුල් අද කොහොම. අර ආස දැක්කේ නිල් පාට නැහැ. මේ චෛත්‍ය ඇතුළට යන්න උලන් ගිහිල්ලා බලමු. මේ ඇතුළෙත් එකක් තියෙනවා. අපි දැන් යන්නේ මේක ඇතුළට. මහින්ද රාජපක්ෂ දාර්ශනික ටෙලි සිනමා උද්‍යානය. අර තියෙන්නේ. පැත්තට යන්න තියෙනවා. ඔන්න ආවා මෙන්න මෙතන මේකේ තමයි නාන්නේ මෙතනද. රතන තිස්සම හරහා වංශල වෙන්නේ නැති. තාම ෂුවර් එකක් නැහැ ගිහිල්ලා තමයි බලන්න ඕන. මේ ඇලෙයි දැන් තමයි දැන් නාන්න හදන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ තිස්ස මහාරාම විහාරේ වෙන්න තියෙනවා. දැන් ආවුවයි උදේ කතරගමට එද්දි නම් කාලගුණේ තිබ්බේ අයහපත් ලෙස රැස්සා. දැන් නම් ෂේප් දැන් නම් හොඳයි. දැන් ඉතින් බලමු චෛත්‍ය වටයක් ගිහිල්ලා. ඉතින් පොඩ්ඩක් චෛත්‍ය වටේ ගිහිල්ලා බලමු. ඊට පස්සේ දැන් මේක බල්ලා දැන් යන්න ඕන ලන්ච් එක ගන්න. ලන්ච් එක ගත්තේ නැහැ. බ්‍රෙක්ෆාස්ට් ගත්තා 12:00ට. දැන් කී 4:25. ලන්ච් එක නම් තාම ගත්තේ නැහැ. යනවා ලන්ච් එක ගන්න. ඊට පස්සේ කෙලින්ම ආයි මාතර. ඇත්තටම ඉතින් කතරගම එන්න හිතුවා. ප්ලෑන් කරලා තිබ්බා. ඉතින් වැකේෂන් හම්බ වෙච්ච හින්දා ආවා. ඉතින් කතරගමත් එක්කම තිස්ස මහරාම පාස් කරන්න යන්නේ. මහරාම ටෙම්පල් එකට එන්න හිතුණා. ඉතින් ඒකට ආවා. ඊට පස්සේ දවසේ ඉතින් ලස්සන දවසක් නිමාවටපත් වෙනවා. මම කියන්නේ තාම ඉවරුන්නේ නැහැ. ඉතින් ඉස්සරහදී කියන්න ඉවර වෙනවා. දැන් මේක බලලි වෙලා යනවා වැව් බන්ට් එකට ලන්ච් එක ගන්න. මේ රෙස්ටුරන්ට් එක, ඒ කියන්නේ කෑම කඩයක රෙස්ටුරන්ට් එකක් බැලුවා. මේ දැන් තිස්ස මහරාම මේ හරිය නෑ රෙස්ටුරන්ට් නෑ. අර හොඳම රෙකමන්ඩ් කරන්න බෑ හොඳ එකක්. බැලුවා ඉතින් හොඳ ඒවා නෑ. අර නිකන් නෝමලි මේ අර සාමාන්‍ය පොඩි කඩයක් වගේ තියෙන්නේ. ආප්පයක් දෙයක් ගන්න පුළුවන් ඉතින්. අර රයිස් එකක් එහෙම ගන්න තැන නෑ. ඒ හින්දා බැලුවේ මේ ඒ වාඩි වෙලා කන්න එහෙම නෑ. ඇල්ලා ඉතින් මේ බැව් අන්ට එකේ තියන් එතන ඉඳන් කන්න පුළුවන්. එතන ඉඳන් මේ කන්න බැලුවේ මේ අන්න අර පැත්තේ දැන් මේ මම මෙහෙ පෙන්නන්න. අරහෙ තියෙන අර ප්‍රාර්ථනා ඉටු කර දෙන බුද්ධ මන්දිරේ. දැන් ඒකට යන්න ඕනේ පොඩ්ඩක් බලන්න. ඉතින් කට්ටිය කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් එක කරලා නැත්තම් ඔය ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් එකක් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් දාන්න. ඔයාලා කැමති තැන් තියෙනවද? ඔයාලා යන්න කැමති නුවරඑළියද, ආපනේද, ත්‍රිකුණාමලයේද කියලා ඔයාලා කැමති තැනක් දාන්න. වැඩි ප්‍රතිචාර තියෙන එකට මම යන්න ලෑස්ති. මේ පාර මම එහෙම දෙයක් හිතුවා. ඔයාලා කැමති තැනක් තියෙනවා නම් මේ පාර යන්න. එහෙනම් මේ travel boy
ඔන්න ලන්ච් එක ගන්න මෙතන ඉඳලා මේ ගල්පේලි තියලා තියෙනවා වාඩි වෙලා ඉඳලා කන්න පුළුවන් බෝට් සවාරිය යන්න පුළුවන් මේ මෙන්න අර දූපතක් පේන්නේ අන්න ඒ ටිකට 2000යි 8කට යන්න පුළුවන් ඊට පස්සේ අර මේක වටේට යන්න මේ 3000යි ප්‍රයිසස් තියෙන්නේ දැන් අපිට නම් යන්න වෙලා මදි වෙන්න අපේ ටයිම් එක 5යි කාලේ අද පරක් වුණා එන්න ගමන මේ අර පැත්තේ මේ හංස බෝට්ටුත් තියෙනවා පදිනවා නම් පදින්න පුළුවන් කාලිය මුලින් යද්දි වැව දකින්න නැති දැන් කැමරට ආවේ මෙන්න මෙතන මේ මම තියෙන වාඩියලා කන්න පුළුවන් ඉන මේ travel boy